समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से पुण्यंचे पुरुषो कैराते तं पुनः पुनः तम्मि चन्दं कैरात सुखो पुण्यस्य उच्चयोति इन्नत्नि දැන් අපි මෙච්චර වෙලා කීපයක් භාවනා කළා ධර්ම සාකච්ඡාවට හංගුණා සහභාගී වුණා මේ උතුම් ක්‍රියාවන් තවදුරටත් අපි පවත්වාගෙන යන්නට ඕන අපේ ලංකාවේ ධර්ම දේශනා කරන පිළිවෙලයි දැන් මේ පිළිවෙලටයි මේ පොඩි දේශනා කරන්න හදන්නේ අපේ රටේ මේ ධර්ම දේශනාවට ඉස්සෙල්ලා දේවතා ආරාධනා කරනවා කියලා එකක් තියෙනවා දිව්‍යයන්ට ආරාධනා කරනවා සමන්ත චක්කවාලේසු කියන්නේ මුළු සක්වලවල් වලම හැම ගැලැක්සි එකම ඉන්න සියලුම දෙවිවරු පැමිණේවා අත්‍රා ගච්ඡන්තු මෙතෙන්ට එන්න කියලා ආරාධනා කරනවා මොනවටද සද්ධම්මං මුනි රාජස්ස බුදුහාමුදුරගේ මුනි රාජ කියලා කියන්නේ මුනිවරුන්ගේ රජුරෝ මුනිවරු කියලා කියන්නේ මේ මුනි කියන වචනේ බුදුහාරෝ විස්තර කරලා තියෙන හැටියට මේ බොහෝම තේරුමක් වැදගත් තේරුමක් තියෙනවා. ඒ තේරුම කියන්නම පස්සේ. ඒ මුනිවරුන්ගේ රජුරෝ වන බුදුරජාණන් වහන්සේගේ ධර්මය හුම්කන් දෙන්නේ. එහුම්කන් දෙලා ඒ ධර්මයේ සග්ග මොක්ඛදං ස්වර්ග සම්පත්තිය මෝක්ෂ සම්පත්තිය දෙන ධර්මය අහන්න එන්නේ කියලා කියනවා. කියන්නේ දිවි ලෝකේ උපදින්නත් පුළුවන් නිවන් දකින්නත් පුළුවන් මේ ධර්මය අහනකොට. දැන් මේ ඇමරිකාවේ දෙවියන් ආරාධනා කරන්න ඕනේ. මොකද උණු දෙවිවරු සේරම පැනලා ගිහිල්ලා මේ ටෙක්නොලොජි දියුණු වෙලා මේ යන්ත්‍ර සූත්‍ර දියුණු වෙලා දෙවිවරුන්ට ඉන්න තැනක් නැහැ. ඔක්කොම පැනලා ගිහිල්ලා. ඉඳලාට අපි හරි ධර්ම දේශනාවක් කරනකොට ආරාධනා කරන ආපහු එන්න කියලා. ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ හිතවලට හොඳ ගති ගුණ හොඳ අදහස් හොඳ උතුම් හැඟීම් ලබා දෙන්න ඕන. දෙවිවරු නැතුව නෙවෙයි. ඉන්න තැනක් නැහැ. ගස් කපලා, ගෙවල් හදලා, පාරවල් දාලා, ඔයහන වාහන වල ගමන් කරනවා. ඒ නිසා ආරාධනා කරන්න ඕන. මුනි කියන වචනේ ඒ වචනේ විස්තර කරන්න නෙවෙයි මම මේ මාතෘකාව තිබේ මට හිතුණා මුනි කියන වචනේ බුදුහාමුදුරෝ දේශනා පැහැදිලි කරලා තියෙන හැටිත් කියන්න ඕනේ කියලා.
නමෝනේන මුනි හෝති මූල රූපෝ අවිද්දසෝ යෝජ තුලංග පග්ගය වරමාදාය පඬිතෝ සමෝනේන මුනි හෝති මුනිතේන පෞච්චති කියලා කියනවා. ඒ කියන්නේ මුනි කියන වචනේ තේරෙම මෞන වෘත්තය ආරක්ෂා කරන මෞන වෘත්තය කියලා කියන්නේ කතා නොකර ඉඳීම, නිශ්ශබ්ද ඉඳීම. මෞන වෘත්තය ආරක්ෂා කරනවා කියලා කියන්නේ නිශ්ශබ්ද ඉඳීම, කතා කරන්න. එහෙම මේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා තියෙනවා මේ තපස්වරු කතා කරන්නේම නැහැ. දැන් මේ රටවල වුණොත් ඔය ට්‍රැපිස් කියන ට්‍රැපිස් මොනස්ටික් ඕඩර් එකේ ඉන්න ත්‍රිස්ලා කතා කරන්න. එහෙම තිබුණ දැන් නම් කතා කරනවා මේ සම්පූර්ණ නිශ්ශබ්දව තමයි ඉන්නේ කාලේ ගත කරන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම ඉඳලා තියෙනවා. නමුත් බුදුහාරු දේශනා කරන නමෝනේන මුනි හෝති කතා නොකර ඉඳීමේ මුනි කෙනෙක් වෙන්නේ නැහැ. නිශ්ශබ්ද ඉඳීමෙන් මුනි කෙනෙක් වෙන්නේ නැහැ. එනේ ඒකෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? මොකුත් දන්නේ නැහැ කියන එකයි. නමෝනේන මුනි හෝති මූල රූපෝ අවිද්දසු. මූල රූප කියලා කියන්නේ මෝඩකම නිසා යමක් වැටෙන්නේ, තේරෙන්නේ, දන්නේ නැති නිසා ඔය සද්දන ඉන්නවා. එහෙම කොච්චර ඉන්නවද පිරිස? ඔහේ ඉන්නවා. මොකුත් කියන්නේ. රැස්වීමකට ගියත් වචනයක් කතා කරන්නේ. ඔහේ ඉන්නවා. එහෙම ඉන්න කොච්චර ඉන්නවද එතකොට ඔක්කොම මුනිවරුද? නොදන්නාකම නිසා කියන්න දෙයක් දන්නේ නැති ඉන්න ඔහේ ඉන්නවා. කියලා බුදුහාරු දේශනා කරනවා. ඒක නෙවෙයි මුනි කියන්නේ. යෝජ තුලංග පග්ගය වරමාදාය පඬිතෝ හරියට තරාදියක් අරගෙන ඒ තරාදිය කියන්නේ දැන් ඔය බාත් รู මවල තියෙන තරාදිය නෙවෙයි ඔය ස්කේල් මේ මෙහෙම අල්ලපුවාම මෙහෙම මේ ඉති කට්ට තියෙනවනේ මේ මැද මේ කට්ට ඒ කට්ට හරියට බැලන්ස් වෙලා හිටිනවා දෙපැත්තම සමාන නම් මොකක් කර එක පැත්තකට බර වුණොත් කට්ටේ පැත්තට යනවා. ඉතින් අන්න ඒ තරාදියක් වගේ මේ හොඳ නරක මෙලව පරලොව කියන මේ දෙක හොඳට තරාදියකින් කිරන්නා වගේ කිරලා බලන්න ඕනේ. බලලා නුවණ පාවිච්චි කරලා जो मुनाति उभो लोके मेलवत परलवत දෙකම නිශ්ශබ්ද කරන කෙනාටයි නමෝනේන මුනි හෝති යෝජ තුලංග පග්ගය වරමාදාය පඬිතෝ සමෝනේන මුනි හෝති වරමාදාය පඬිතෝ පාපානි පරිවජ්ජේති සමුනිතේන සමුනි මෙලවත් පරලවත් හරියට හොඳට දැකලා පව් කිනේව සම්පූර්ණයෙන් අතහැරලා සංසාර ගමනෙන් ඈතර වෙලා මේ ඔක්කොගෙම නිදහස්ව සම්පූර්ණයෙන් හැම දෙයක්ම නතර කරපු එක්කනටයි මුනි කියලා කියන්නේ කියන දේශනා කළා. ඒ කියන්නේ රහතන් වහන්සේටයි මුනි කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරන් මුනි රාජ කියලා කියන්නේ ඒ රහත් වෙච්ච උදවියගේ රජුරෝ කියන තේරුමටයි. මුනි. ඉතින් ඒ විදිහේ මුනි කෙනෙකුගේ ධර්මය අහන්න එන්න කියලා මේ දෙවියන්ට ආරාධනා කරනවා. නමුත් මම ගාථාවට කිව්වේ මේ මාතෘකාවට කිව්ව ගාථාවේ ඒ ගාථාවේ තේරුමයි මට කියන්න දැන් ඕනක්ම තියෙන්නේ. ඒ ගාථාව පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං ධම්මි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්මුච්චයෝ යම් කිසි වෙදකින් පිනක් කළොත් ඒ පින නැවත කරන්න ඕන. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං
ඒ පින නැවත 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 කරන්න ඕන. එහෙම නැවත නැවත කරන්න අවස්ථාවක් නොලැබෙනවා නම් ධම්මි ඡන්දං කෛරාත අඩු ගානේ ගැන හිතන්නවත් ඕන. අඩු ගානේ හිතවත් යොදන්න ඕන. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. මේ ඡන්දය කියන වචනේ තියෙන තේරුම් දෙකක්. එකට කියන කුසල ඡන්දය කියලා. අනිත් එකට කියන්නේ මේ තමන්ගේ මේ පක්ෂපාතීත්වය මේ බයස් ගතිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කරලා ඒක ඡන්දයක්. ඒකනේ දැන් ඡන්දය දෙනවා කියන්නේ ඉලෙක්ෂන් කාලට අපි ඡන්දය දෙනවා. කාටද දෙන්නේ? තමන් කැමති පැත්තට. අකමැති පැත්තට ඡන්දය දෙන්නේ නැහැනේ. එහෙම පැත්තකට බර වෙනා කරන ක්‍රියාවට ඡන්දය දෙනවා කියලා කියනවා. ඡන්දය කියලා කියනවා. හොඳ දෙයක් කිරීමට ඇති කරගන්නා හිතුවිල්ලට ඡන්දය කියලා කියනවා. දැන් ඔය මේ සම්මාප්පදාන තියෙනවානේ. සම්මාප්පදාන කියලා කියන්නේ මේ වීරිය හතරක් තියෙනවානේ. වීරිය හතරක් තියෙනවා. මොනවද වීරිය හතර? අකුසල ධර්ම ඇති වෙලා නැති අකුසල ධර්ම ඇති නොවෙන්නට ඉඩදී ඇති නොවෙන්නට මේ කරන ක්‍රියා උත්සාහය එක වීරියක්. ඒකට කියනවා අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදාති කියලා. නෝපන් අකුසල් ඉපදෙන්ට ඉඩ නොදී ඒක වැළැක්වීම සඳහා ඡන්දං ජනේති කැමැත්ත ඇති කරන්න ඕනේ. එහෙම දේවල් මේ ප්‍රිවෙන්ට් කරන්න එන එක වළක්වන්න ඡන්දය ඇති කරන්න ඕනේ. හිතේ කැමැත්ත ඇති කරන්න. ඒක කුසල ඡන්දයක්. වායමති කියන්නේ උත්සාහ කරන්න ඕනේ. විරියං ආරභති වීරිය වඩන්න ඕනේ. චිත්තම් පග්ගණ්ණාති හිත තදින් ඒගන යොදවන්න ඕනේ. පදාති කියලා කියන්නේ උත්සාහ කරන්න ඕනේ. එතන ඡන්දය කියලා කියනවා. මේ නිතර ඒ ගැන කැමැත්තක් ඇති කරන්න ඕනේ. අකුසල ධර්මයක් හිතට ඇති නොවෙන්න කච්චා හිතට නිතරම කැමැත්තක් ඇති කරන්න ඕනේ. මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීමනි නොයෙකුත් හිත දූෂ්‍ය කරන දේවල් හිතට එන්න ඉඩ නොදී වළක්වා ගැනීමට යම්කිසි ප්‍රයත්නයක් උත්සාහයක් ඕනෑකමක් කැමැත්තක් ඇති කරගන්න නම් ඒකට කියනවා ඡන්දය කියලා. ඡන්දය ඇති කරන වීරිය කියලා කියනවා. ඒ වගේම යම්කිසි විදියකින් ඒ උත්සාහය කරද්දී ඒ අපේ හිතට එන්න නොදී වළක්වන දේවල්ම හිතේ ඇති වුණොත් අපි කොච්චර උත්සාහ කළා සමහර විට ඔය මේ හිතට ඇති කර නොගත යුතු දෙයක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණාම ඒක නැති කිරීමට ආසරයක් ඡන්දය ඇති කරගන්න. කැමැත්ත ඇති කරගන්න. ඒකට ඡන්දය කියලා කියනවා. ඒකට වීරිය කියලා කියනවා. එතකොට දැන් හිතට අකුසල ධර්මයක් අකුසලයක් ඇති වුණා හිටන් මේ ධර්ම කියන වචනේ බොහොම වැදගත් වචනයක්. කුසල ධර්ම කියලා කියනවා අකුසල ධර්ම කියලා කියනවා. ධර්ම කියන වචනේ හැම වෙලාවෙම හොඳම දෙයක් නෙවෙයි. හොඳ නරක දෙකටම ධර්මය කියලා කියනවා. ඒක හොඳ නරක දෙකටම ධර්මය කියන්නේ ඒකේ ස්වභාවය. ඒ ස්වභාවයටයි ධර්මය කියලා කියන්නේ. එතකොට අකුසල ඇතිවීමත් එක්තරා ස්වභාවයක්. ඒ අකුසල ඇතිවීම ඉද නොදී ඒක වළක්වා ගත්තට පස්සේ ඊළඟට ඇති කරගන්න ස්වභාවය මොකද්ද? කුසලයක් ඇති කර ගැනීම.
හොඳ දෙයක් කිරීමට එතන කුසලයේ කියලා මම ඉස්සෙල්ලා කිව්වා මේ බලාපොරොත්තු වෙන්නේ මේ හැකියාව දක්ෂකම නුවණ පාවිච්චි කරලා ක්‍රියා කිරීමට ඇති කරගන්න හැකියාව දක්ෂකමටයි කුසලයේ කියලා කියන්නේ. ඒක ඇති කර ගැනීමට කියන්නේ අර අකුසල් ආයෙත් නොදී වළක්වලා තියෙන හිත හොඳ පැත්තට හැරවීමට ලොකු කැමැත්තක් තියෙන්න ඕනේ. ඕනෑකමක් තියෙන උත්සාහයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම මේ ඉබේ ඒක ඇති වෙන්නේ නැහැ. ඉබේ කුසල් ඇති වෙන්නේ නැහැ. අකුසල් ඉබේ ඇති වෙන්න පුළුවන්. උත්සාහයක් නැතුව අකුසල් ගලාගෙන එන්න පුළුවන්. මේ අකුසල් ගලාගෙන එන්නේ ඇයි? ඒවා ගලාගෙන එන්නේ ඒ වගේ මුල් තියෙනවා හිතේ. අද ඊයේ මේ ජීවිතේ පටන් ගත්ත මුල්නේ සංසාරේ බොහෝම කාලයක් තිස්සේ ඒ මුල් තිබුණ හින්දායි මේ අපි නැවත නැවත ඉපදී මේ ඇති වෙන්නේ. ඒ මුල් නොතිබුණා නම් හැම වෙලාවෙම කුසල්ම උපදිනවා නම් අපි මෙහෙම ඉපදී යන්නේ. ඒ නිසා ඒ අකුසලයක් නැති වුණාට පස්සේ කුසලයක් ඇති කිරීමට උත්සාහ කරන්න ඕනේ. එතනත් ඒකටත් ඡන්දය කියලා කියනවා. ඡන්දං ජනේති. එතකොට ඒ ඇති වෙච්ච කුසල් හොඳ හිතුවිලි, දක්ෂ හිතුවිලි, නුවණසහගත හිතුවිලි දියුණු කිරීමට, වැඩිවීමට, ආරක්ෂා කර ගැනීමට, අමතක නොවීමට නිතර ඒවා වඩන්න ඕන. ඒක තමයි මේ uppannānaṁ කුසලනං ධම්මානං තිතිය අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය ඡන්දං ජනේති වායති මිරියං ආරභති හිතං පගන්නාති කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳ හිතුවිල්ලක් ඇති වුණොත් ඒ හොඳ හිතුවිල්ල ස්ථිර කර ගැනීමට තිති කියලා කියන්නේ ස්ථිර කර ගැනීමට, තහවුරු කර ගැනීමට, තන්පත් කර ගැනීමට. අසම්මෝෂ කියලා කියන්නේ අමතක නොවීමට. බීයෝ භාවය කියන්නේ වැඩි කිරීමට. වේපුල්ලාය කියලා කියන්නේ ඒක පුළුල් කර ගැනීමට. භාවනාය කියන්නේ භාවනා කිරීමට. ඡන්දං ජනේති ඡන්දයක් ඇති කරන්න ඕන, කැමැත්තක් ඇති කරන්න ඕන. එතකොට මේ ගැන අපි හිතලා බලපුවම බොහෝම උතුම් වැදගත් ධර්ම කොටසක් මෙතන තියෙනවා. ගාථාවෙන් කිව්වේ යම් කිසි හොඳ දෙයක් කළොත් ඒ කරපු හොඳ දේ නැවත කරන්න කියන එකයි. සිද්ධාර්ථ කුමාර බෝසතාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා කරපු හොඳ මේ භාවනාවක් තියෙනවා. ඒ භාවනාව මේ එක තැනක ඉඳලා හුස්ම ඉහළ පහළ ගැනීම ගැන හිත යොදවාගෙන ඉඳීම පමණක් නෙවෙයි. ඒකත් එක භාවනාවක්. ඒක තමයි අපි බොහෝ විට කරන්නේ. උන්වහන්සේ ඊට අතිරේක තවත් නොයෙකුත් දේවල් කළා භාවනා නමින්. මේ භාවනා කියන වචනේ අපි යොදන්නේම එක තැනක වාඩි වෙලා හිත එක අරමුණක නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ තියාගෙන ඔහේ ඉන්නවා. හිත එක තැනක තියාගෙන ඔහේ ඉන්නවා. ඒක නෙවෙයි භාවනා කියන්නේ. ඒක තමයි පටන් ගන්න. ඒක තමයි මුල් මේ ඒ අයන්නකු මේ හොඩිය අයන්නේ ඒක තමයි. එතනම නතරලා හිටියොත් ප්‍රොමෝෂන් එකක් ලැබෙන්නේ නැහැ. ඒ හොඩියමයි හැමදාම ඉන්නේ. 101 එකේමයි ඉන්නේ. ඉතින් කොච්චර කලක් එහෙම වාඩිලා ඉඳලාට නැගිට්ටත් අර සේරම අකුසල් හිතේ තියෙනවා. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව එහෙම තියෙන. ඒකනේ බොහෝ විට භාවනා කරන උදේට හරියට කේන්ති යනවා. කතා කරලා බලන්න හරියට කේන්ති යනවා.
එතකොට මේ භාවනා කරනවා කියන මොනවද කරලා තියෙන්නේ? එක තැන ඉඳගෙන හිත මේකේ තියාගෙන හිටියා. හිත හුස්මේ තියාගෙන පණ තියෙන තුරු හිටියත් කවදාකවත් භාවනාවක් කරන්නේ නැහැ. භාවනාව කරන්න හිතේ හිත වඩන්න ඕන, දියුණු කරන්න ඕන, මොනවා හරි කරන්න ඕන. ඒ මොනවා හරි කළා හරියන්නේ නැහැ. ඒකට ගැළපෙන දේ කරන්න ඕන. මොනවා හරි අපි ඕනෑවට කරනවානේ. මොනවා හරි. ඒ මොනවා හරි කරලා හිතේ කෙලෙස් නැති කරන්න බෑ. ඒ කළ යුතු දේම කරන්න ඕන. එතකොට මේ කුසල් ධර්ම ඇති වුණාම ඒවා දියුණු කිරීමට නිතර හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, වැඩ කරන්න ඕන. මේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා කියනවා මම මහණෙනි බුදු වෙන්න ඉස්සෙල්ලා සාමාන්‍ය මිනිසෙක් වගේ මේකට උත්සාහ කරන කාලේ මම බොහෝම වැදගත් දෙයක් කළා. ඔක්කොම වැදගත් දේවල් තමයි උන්වහන්සේ කළේ. නමුත් මම එක දෙයක් කළා. මොකද්ද කළේ? මේ හිතුවිලි මම දෙකට බෙදුවා. මේවා හොඳ හිතුවිලි, මේවා නරක හිතුවිලි කොටස් දෙකකට කියලා කොටස් දෙකකට බෙදුවා. එක හිතුවිල්ලක් ඇති වෙලා ඇති වුණාම ඒ හිතුවිල්ල මම ඒ හිතුවිල්ල දැන් මම බලනවා. බලපුවාම ඒ හිතුවිල්ල මගේ අයහපතට තියනවාද? අනුන්ගේ අයහපතට තියනවාද? අපි දෙගොල්ලන්ගේම අයහපතට ඒ හිතුවිල්ල තියනවාද? ඒ කියන්නේ හිතුවිල්ල මගේ අයහපත පිණිසද තියෙන අයහපතක් මට කරයිද? ඒ හිතුවිල්ලෙන් අනුන්ට අයහපතක් කෙරෙයිද? ඒ හිතුවිල්ලෙන් මටත් ඒගොල්ලන්ටත් අයහපතක් සිදු වෙයිද කියලා මම බලනවා. මේක මේ හිත මේ ආශ්වාස ප්‍රශ්වාස තබාගෙන පමණක් නෙමෙයි. හිත දිහා මම බලන මේ හිතුවිල්ල මොකද්ද කරන්නේ? මේකෙන් විපතක් වෙන්න පුළුවන්ද මටත්? වෙන කෙනෙකුට විපතක් වෙන්න පුළුවන්ද කියලා බලන්න. මොනවද ඒ විදිහේ හිතුවිලි? ඕ මට රාගයක් ඇති වෙනවා. එතකොට මම බලනවා හිත දිහා මොකද මේකෙන් කෙරෙන්නේ? මේගොල්ලෝ ලෝවට සංග්‍රහ කියලා ඇති ලෝවට සංග්‍රහයේ කවි 10ක් තියෙනවා මේ සූත්‍ර වලින් අරගත්ත උදාහරණ දීලා මේ කාමයේ කියන එක ඇති වුනහම ඒන් ඇති වෙන විපත්ති දක්වලා මේ උදාහරණ 10ක් තියෙන සිංහල භාෂාවෙන් ලෝකට සංග්‍රහය. මේ මම එකක් විතරක් කියන්න ඔක්කොම කියන්න ගියොත් ඒක එපා වෙනවා. එකක් කියන්නම් මේ මෙහෙම දේවල් දැනගෙන ඉඳීම බොහෝම හොඳයි. මේ ධර්මයට අනුව තියෙන දේවල් ධර්මයෙන් කියන දේවල් දැනගෙන ඉඳීම බොහොම වැදගත්. මේ මාගන්ධි කියන සූත්‍රයෙන් ඕකේ උදාහරණ තියෙනවා මහා ගොඩක්. එක උදාහරණයක්. මේ බුදු වුණාට පස්සේ තමයි මේවා ඉතින් කියන්න පටන් ගත්තේ. ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ මේවා දැකලා බලලා හොඳ අවබෝධයක් කරගෙන තමයි බුදු වුණේ. බුදු වෙන්න ඉස්සෙල්ලා දැන් මේ බුදු වුණාට පස්සේ කියපු සේරම උන්වහන්සේ අත්හදා බලපු දේවල්. නිකන් ඉබේ මේ බුදු වුණාට පස්සේ ඔක්කොම කඩාවැටුණා නෙවෙයි. ඕවා කරලා දැකලා අත්හදා බලලා තමයි බුදු වුණාට පස්සේ පුදුම විදියට පැහැදිලිව ලෝකෙට කියන්න පුළුවන් උනේ. එහෙම නැතුව අර බෝධීන් වහන්සේ ළඟ මෙහෙම එරමිනිය ගොතලා වාඩිලා හුස්ම අරගෙන ආශ්වාස ප්‍රශ්වාස කරන එක පාට නිකම් මේ විදුලිය වගේ මේ මහසින් කඩාවැටුණා වගේ නෝනක් ඇතුළ බුදුනා නෙවෙයි. ඒකට උගාක් මහන්සියලා කල්පනා කරලා දැකලා හිතලා අවබෝධ කරගෙනයි
කාලයක් පෙරම් පුරවයි කියන්නේ නිකන් නෙවෙයි. ඕවා ගැන හිතලා දැකලා අන්තිමටයි බුදු වුණේ. උන්වහන්සේ දේශනා කරන ඒ සූත්‍රයක උදාහරණයක් මේ බොහෝ වැදගත් උදාහරණයක හරියට මේ හොඳට හිතට වදින උදාහරණ ඒ විදිහට හරියට උදාහරණ දෙනවා. ඔන්න මේ ලාදුරු රෝගයක් ඉන්නවා. ලැප කෙනෙක්. ඔය ලාදුරු රෝගියා මේ ලාදුරු රෝගියා දුන මේක කහනව කොච්චරද? කාලා ලේ අන්නකල් කරනවා. කොච්චර කැවුවත් කහන්නමයි හිතෙන්නේ. ඉතින් මේ මිනිස්සයා කාලා ශ්‍රීමතන ගිනි ගොඩක් හදලා ওই ගිනි ගොඩට දැන් අපි හිතමු ඇඟිලි කියලා අත්වල කාලා මෙහෙන් ලේනවා හැම පැත්තෙම මහම ගැලවෙලා යනවා. ඉතින් බැරි මෙතන ගිනි ගොඩක් හදලා ඒ ගින්දරට අත තියාගෙන ඉන්නවා. මේ ගිනි දැල් එන ඕගාලා. ඒකට අත ඔහොම තියාගෙන ඉන්නවා. ඒ ගිනි දැල් වලට අත තියාගෙන ඉන්න කාලය තුල හිත මේ ලොකු සනසිල්ලක් තියෙනවා. අනේ මේ අතාපහු ගත්තම අර තව අත පිච්චිලා. දැන් ඉස්සෙල්ලා තිබුණේ හාරල මේ හූරලා තුවාලලානේ. දැන් ඒ හූරපේකටත් වැඩිය අමුතෙන් දැන් පිච්චිලක් තියෙනවා. ඉතින් ඔහොම තියෙනකොට හොඳ කරුණාවන්ත මිනිස්සෙක් ඇවිල්ලා බලනවානේ මේ මිනිස්සයා කරගන්න විපත්තිය කොහොමද මේ මිනිස්සුන්ට උපකාරයක් කරන්න කියලා හිතලා හොඳ දොස්තර මාත්‍යෙක් එක්කෙනා. ඕම කරුණාව තියෙන දොස්තර මාත්‍යෙක් එක්කැවිලි මෙයාට පෙන්නවා මේ දොස්තර මාත්‍යා මෙයා එක්කන ගිහිල්ලා බෙහෙතක් නියම කරනවා. ඉතින් මේ බෙහෙත දොස්තර මාත්‍යාගෙන මේක ගන්න ඕනේ ගින්දරට එහෙම අත තියන්න එපා. ගින්දරක් තිබ්බොත් මේ බෙහෙතෙන් වැඩක් නැහැ. ටිකක් ඉවසලා ගින්දරට අත නොතියා මේ බෙහෙතම ගාලා ඉන්න ඕන කියලා කියනවා. ඉතින් මේ මිනිහයා බෙහෙත ගාලා අර කියන්නේ විත්තියට මොකද මේකෙන් සනීපෙන්න යාට ඕනකම තියෙන්නේ. ඒ නිසා මේ ડોක්ටර් කියපු විත්තියට මේ බෙහෙත ගන්නවා. බොණ්ඩ දෙනවා එක බොනවා. ගාන එකක් නම් ගන්නවා. බොණ්ඩයි ගාණ්ඩයි දෙකම දෙනවා නම් දෙකම කරනවා. කරලා බොහෝ පරිස්සමින් ටිකවල් කරන මෙන්න සනීපෙනවා. අර කැහිලිත් නෑ පිච්චිමත් නෝ ගියා. ඉතින් ඒ ඇඟිලි නියමිත වෙනවා. එතකොට මේ මිනිහයාට පේනවා තව කෙනෙක් ඒ විදිහම ලැප්‍රසි හැදිච්ච මිනිහෙක් ඒ විදිහටම පුච්චනවා. එතකොට බුදුහාරව අහනවා මේ මාගන්ධික කියන බ්‍රාහ්මණයගෙන් අහන්නේ බ්‍රාහ්මණය භික්ෂුන් වහන්සේලා අහනවා දැන් මේ අසනීපෙන් සනීපෙත් මිනිස්යාට ඒ අසනීපෙ හැදලා පුච්චන එක්කනා කරේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවද? නෑනේ. ඊර්ෂ්‍යාවක් ඇති වෙන හැටියක් නෑනේ. එතකොට එයාට මොකද හිතෙන්නේ? අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මාත් ඔහොමනේ කළේ. මටත් ඔය දුකනේ තිබුණේ. දැන් මම මේකෙන් කොච්චර දහසලා ඉන්නවද කියලා. ඔහොම ඉන්නකොට පස්සේ වෙන දවසක වෙන දෙතුන් දෙනෙක් ඇවිල්ලා මේ මිනිස්සයා මේ මහා ගිනි ගොඩක් ගහලා එතෙන්ට ඇදගෙන යනවා. ඒකට දාන්න. එතකොට මේ මිනිහා අන්බරිලා මහන්සියලා පොර කාලා ආපහු අදිනවා යන්න බෑ කියලා. ඉතින් බුදුහාරවණ ඇයි ඒ? මෙයා දන්නවා ඒ ගින්දර ටික පිච්චෙනවා කියලා. ගින්දර සැරයි. බුදුහාරව අහනවා මේ මනුස්සයාට මේ ගින්දර සැර බව දැනුනේ දැන්ද මේ ගින්දර ඉස්සරත් සැර තිබුණාද දැන් විතරද ගින්දර සැර ඇති වෙන්නේ කියලා. ඒකට මෙයාගලු කියනවා නෑ ඉස්සරත් ගින්දර සැර තිබුණා. එහෙනම් මොකද ඉස්සර ගිහිල්ලා පිච්චුනේ? දැන් තමයි මෙයා මේ ඇමරි ආපහු වෙන්න හදන්නේ.
ඉස්සර ගින්දර පිච්චෙන බව දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා. නමුත් මේ කැහිල්ල ඊට වැඩිය අමාරුයි. ගින්දරෙන් පිච්චෙනට වැඩිය කැහිල්ල අමාරුයි. ඒ නිසායි මේ ගිහිල්ලා පුච්චා ගත්තේ කියලා. ඒ විදිහේ ඔය උදාහරණේ බොහොම සැර උදාහරණයක්. දේශනා කරන ඔන්න ඔය වගේ තමයි කාම ආශාව කියන එක. කාම ආශාව ඇති වුනහම ඒක නැති කරගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒකෙන් ඊට පස්සේ ඇති වෙන සාංශාරික දුක කරදර පේන්නේ කියලා ওই විදිහට උදාහරණ අරගෙන හිතලා මතලා මේ කියන කුසල් අකුසල් හොඳ නරක කියන හිතුවිලි දෙපැත්තට දාලා බැලුවා. දැන් මේක මේ රාගය මට ඇති වුණාම මට මෙන්න මෙහෙමයි වෙන්නේ. එතකොට ඒකෙන් නිදහස් වුණාම මට ලැබෙන සැපත මෙන්න මේකයි කියලා මේ අදහස් සේරම කොටස් වලට බෙදුවා. යම් තාක් මේ අකුසල හිතුවිලි තියෙනවා නම් ඒ ඔක්කොම එක පැත්තකට දැම්මා. යම් තාක් කුසල් හිතුවිලි හිතට ආවම ඒ ඔක්කොම එක පැත්තකට දැම්මා. දාලා අකුසල් හිතවිල්ලක් එනකොට අර මං ඉස්සලා කිව්වා වගේ ඡන්දය ඇති කරගෙන වීරිය ඇති කරගෙන මේ උත්සාහයෙන් ඒක නැති කරනවා. නැති කරලා ඡන්දයක් වීරියක් උත්සාහයක් ඇති කරගෙන හොඳ කුසල් ධර්මයකට ඇති කරගන්නවා. උදාහරණයකට බුදුහාරු දේශනා කරනවා හරියට මේ හරක් බලන මිනිස්සෙක් මේ හරකෙක් එලවගෙන යනවා සම්වින්තක මේ ස්ප්‍රින්ග් එකේ මේ කුඹුරු හොඳට වැවිලා කුඹුරු හොඳට මේ නිල් පාට ගොයන් තියෙන කුඹුරක් මැදින් මේ හරකා මේ පැත්ත බැලුවත් නිල් පාටයි මේ පැත්ත බැලුවත් නිල් පාටයි. ඒ නිසා මේ පොඩි නීරක් උඩින් මේ හරකා අරන් යනකොට මේ හරකා මේ පැත්තේ ගොයන් කන්න හදනවා මේ පැත්තේ ගොයන් කන්න හදනවා. ඒ වෙලාවට මේ ගෝපාලයා හරක් බලන මිනිස්සයා අතේ කෝටුවක් තියාගෙන මේ හරකට මේ පැත්ත බැලුවොත් මේ පැත්තට ගන්නවා. අනිත් පැත්ත බැලුවොත් ඒ කෝටුවේ මේ පැත්තට ගන්නවා. මෙහෙම දෙපැත්තට ගගා මේ නියර මැංගි දිග මැනින් මේ හරකාරා යනවා. මේ පැත්තට යන්න දෙන්නේ නැහැ මේ අනිත් පැත්තට යන්න දෙන්නේ. එහෙම හරකා දක්කාගෙන ගෙදර යනවා. මොකද මේ හරකා මේ පැත්තේ ගෝයන් කෑවොත් ඒ ඉඩමයිද මිනිහයාගේ මෙයාට විපත්ති සිද්ධ වෙනවා. දනුවම් ලැබෙනවා. මේ පැත්තේ ගෝයන් කන්ට ඇරියොත් ඒ ඉඩමයිද ඒ කුඹරයිත මිනිහයාගේ මෙයාට දනුවම් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒක පැත්තකට යන්න නොදී කෙලින්ම හරකා රංගන. මේ මෙතන හරකා මොකද මේ කෙවිත මොකද්ද ගොවියා මොකද්ද කියන තුන දැනගන්න ඕනේ. මේ තේරගාථාවේ තියෙන මේ වැදගත් තේරගාථා කියන්නේ මේ රහත් වුණාට පස්සේ රහතන් වහන්සේලාගේ උදාන සන්තෝෂේ ප්‍රකාශ කරපු ගාථා වගේ. ඒවට තේරගාථා කියලා කියනවා. ඒ ගාථා පොතේ තියෙනවා සචේ ධාවති චේත්තේ චිත්තං කාමේසු ච භවේසු ච කිප්පං නිග්ගය සතියා චිද්දාදාවිය දුප්පසුංගිය. ඒ කියන්නේ සචේ ධාවති තේ චිත්තං හිත තමන්ගේ හිත කොහාට හරි දුවනවා නම් කොහාටද යන්නේ? කාම ආශාවට යනවා භව ආශාවට යනවා. සචේ ධාවති තේ චිත්තං කාමේසු ච භවේසු ච මේ
පංචකාම සම්පත් ඇස්කන් දිව නාය ශරීරය කියන මේවා පිනවීම සඳහා හිත යනවා නම් ඒ හිතත් ඒ නැතුව සංසාර ගමනේ ගමන් කරන්න ඕනෑ කියලා හිත යනවා නම් ඒ හිතත් කියන මේ හිත වර්ගයේම කිප්පං නිග්ගය සතිය සිහියෙන් ඉක්මනට හැකි පමණ ඉක්මනින් දඬුවම් කරලා ඉදිරියට ගෙනියන්න ඕනේ. හරියට කිඩ්ඩා දාවිය දුප්පසුන් ගොවියා හරකා කෙවිතෙන් ගහලා එලවගෙන යනවා වගේ. දැන් මේ ගොවියා කියන්නේ භාවනා කරන එක්කෙනා. හරකා කියන්නේ මේ එහාට මෙහාට දුවන හිත. ගොයන් කුඹුර කියලා කියන්නේ හිතෙන් අල්ලා ගන්නා වස්තුන්. ඇයින් කනින් නාසයෙන් හිතෙන් කයෙන් අල්ලා ගන්න තණ්හාවෙන් අල්ලා ගන්න වස්තුන්. ඒවට යන්න නොදී මේ ගහන කෝටුව තමයි සිහිය. ඒ සිහිය හරියට යොදවාගෙන මේ එහාට මෙහාට යන හිත ඒවට මෙහාට යන්න නොදී ඒ මේ නියර තමයි භාවනා මාතෘකාව කර්මස්ථානේ. ඒ කර්මස්ථානේ ඔස්සේම ගිහිල්ලා මේ සංසාර ගමනේ කෙටි ගොඩෙන්ද කියන එකයි කියන්නේ. එතකොට බුදුහාර මේ වික්ෂුන් වහන්සේලාට කියනවා මේ හිත් වර්ග දෙක මේ කාමාශාව වලට යෑම භවආශාව වලට යන හිත් වර්ග දෙක ඒ දෙපැත්තට යන්න නොදී මේ කෙලින්ම භාවනා මාතෘකාවේ හිත තියාගෙන සීයෙන් කල්පනාවෙන් හිත ඒ අතට අරගෙන යෑමයිනේ භාවනාවෙන් කරන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා එතන මේ යම් කිසි හිතුවිල්ලක් අපි නිතර හැම වෙලාවෙම හිතට යොදවා ගන්නවා නම් හිතේ ඇති කර ගන්නවා නම් ඒ හිතුවිල්ල තමයි යම් කිසි වෙලාවක ඉක්මනට මතුවලා එන්නේ. අපි හිතමු කෙනෙකුට හැම වෙලාවෙම තරහ එනවා. ඉතින් මේ තරහ ආපුවා මේ තරහ බොහෝ වැදගත් දෙයක් කියලා හිතනම තරහ ගන්න ඕන. මට තරහ එන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ කරපු වැඩේට මට එන තරහ බොහොම වැදගත්. මේක මේ සාධාරණයි. සාධාරණ තරහක් මට එන්නේ. මේ කරපු වැඩේ කොච්චර නරක දෙයක්ද? මට නිඳා කළා, මට බැන්නා, මගේ දේවල් හොරකම් කරුවා, මට ගැව්වා, මට අවමනම්බු කළා, මගේ නම නරක කෙරුවා, මගේ මේ දේ කෙරුවා. ඒ නිසා මේ තරහ සාධාරණයි කියලා තරහ මේ ජස්ටිෆයි කරනවා මේක. හරි කියලා අපි මේ තරහ තන්පත් කරගන්නවා ඉතින්. එතකොට මොකද කරන්නේ? අපි තරහට පෝර දානවා. පෝර දාලා ඉතින් මේක උත්තර ශක්තිමත් කරගෙන ඉන්නවා. මොකක් කරේ මොහොතක් ආවේට සුළු දෙයක් ඇති වෙච්ච ඕනමත් වෙන්නේ ඒක. ඒ තරහ. එනිසා බුදුහාරෝ කියලා දෙන පුරිමා අකුසල ධම්මා පච්චමානං අකුසලං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ කියලා. කලින් කරපු ඒක තමයි භාවනාව. දැන් අකුසලයක් ඇති කරගන්න ඕනයි කියලා ඔන්න අකුසල භාවනාවක් ඇති කරනවා. භාවනාව කියලා නිතර යම් කිසි දෙයක් කරනවා. ඒක තමයි භාවනාව කියන්නේ. දැන් මෙයා මොකද මේ කරලා තියෙන නිතර අකුසල භාවනාවක්. තරහ කියන එක නිතර ඇති කරලා ජස්ටිෆයි කරලා ඒකට සාධාරණත්වය දීලා ඒකේ වදගත්කම දීලා තමන්ගේ ආත්ම ගෞරවය දීලා මේ තරහට පෝර දැම්මා. දාලා ඉක්මන් තද කරගෙන ඉන්නවා. අවස්ථාවක ආවැටි ඕක තමයි මතුවලා එන්නේ. ඒ වගේම තව කෙනෙක් මේ හැම වෙලාවෙම මෛත්‍රිය දිනු කරන තරහට විරුද්ධ පැත්ත මෛත්‍රියනේ. ඒ තරහට විරුද්ධ පැත්තේ විරුද්ධ කරුණු දෙකක් තියෙනවා.
ඒවට කියන්නේ ළඟ විරුද්ධකාරය ඈත විරුද්ධකාරය කියලා. ළඟ තරහේ ළඟ විරුද්ධකාරය තමයි තරහේ නෙමෙයි මේ මෛත්‍රී. මෛත්‍රී ළඟ විරුද්ධකාරය තමයි මේ තණ්හාව, ආශාව, කැමැත්ත, ඕනෑකම. ළඟ විරුද්ධකාරය. මොකද මේ ඒක මෛත්‍රී හැටියට ඉදිරිපත් වෙන්නේ. තණ්හාව මෛත්‍රී හැටියට ඒ වගේ වංචනික ධර්ම කියලා. වංචනික ධර්ම කියලා කියන්නේ මේ අපි නොකල යුතුයි කියලා හිතන දේ පසුවට මේ විශ්වලා ගන්නවා. විශ්වලා ගන්න ඕනේ යාළුවෙක් හැටියට එනවා. ඊට පස්සේ අපි ඒක බාර ගන්නවා. එහෙම ධර්ම වලට කියන්නේ වංචනික ධර්ම කියලා. දැන් මෛත්‍රී කරන එක්කනට කියනවා මේ ඊගෙන මම කතා කරන්න යන එක මහා අධික මාතෘකාවක්. මම උදාහරණයක් විතර කියන්නේ මේ තමන් වැඩිපුර ප්‍රිය කරන එක්කෙනාට ඉස්සෙල්ලා මෛත්‍රී කරන්න එපා කියලා. මොකද එතකොට ඇති වෙන්නේ රාගය, බැඳීම. එයාගෙන් පටන් ගන්න එපා. එයාට මෛත්‍රී නොකරනවා නෙමෙයි, එයාගෙන් පටන් ගන්න එපා කියලා කියනවා. ඒක පටන් ගන්න එපා කියලා කියන්නේ ඒ තමන් කැමති කියලා හිතන ඒ හිතුවිල්ල පසුවට මෛත්‍රියක් හැටියට අපි මේ හිතුවට ඒක මෛත්‍රියක් නෙවෙයි. මෛත්‍රියට විරුද්ධ පැත්ත. ඒ නිසා ඒකට කියනවා මෛත්‍රියේ ළඟ හතුරා කියලා. මොකද මෛත්‍රිය වගේම එන්නේ. නමුත් ඒක මෛත්‍රියක් නෙවෙයි. මේ මෛත්‍රියේ දුර හතුරා තමයි මේ තරහ. එතකොට තරහක පැහැදිලිව පේනවා. ඒ නිසා අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ අපි කොහොම හරි අපි හිතමු යම් කෙනෙක් මෛත්‍රී දිනු කරනවා කියලා. නියම මෛත්‍රී දිනු කරනවා කියලා. හැම වෙලාවෙම උදේත් හවසත් රැ දවල්ුත් කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන්නේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතසේකදනින්ද. හිටගෙන ඉන්න කොටත් නැගිටලා ඉන්න කොටත් ඇවිදින කොටත් ක්‍රියා කරන කොටත් යාවත මේ අවදියෙන් ඉන්න හැම වෙලාවෙම මේ මෛත්‍රී කරන්න යම් කෙනෙක් ඒ මෛත්‍රී හිතවිල්ල හැම වෙලාවෙම හිත හිතා ඉන්නවා නම් ඒක තමයි මතුවෙන්නේ යම් කිසි මේ කන්ෆ්ලික්ටිං අවස්ථාව කියන්නේ කරදරකාරී අවස්ථාවක ඒක තමයි හිතට මතුවෙන්නේ. මොකද ඒක තමයි පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා මොකක් කර යම් කිසි දෙයක් යම් කිසි හිතවිල්ලක් හැම වෙලාවෙම හිතේ ඇති කර ගන්නවා නම් ඒක තමයි භාවනාව. දැන් මෛත්‍රී භාවනාවක් වෙන්නේ ඒකම කරනකොටයි. දැන් හිත ආශ්වාස ප්‍රශ්වාසයේ තියාගෙන ඉන්නකොට මොකද්ද භාවනාව? ආශ්වාස ප්‍රශ්වාසය. ඔකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන දේවල් දකින්න නෙමෙයි උත්සාහ කරන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේ හිතව තියාගෙන ඉන්නකොට වෙන දිහාට යන හිත වෙන දිහාට නොගින් නතර කරගන්න පුළුවන්. ඔච්චරයි. හිතේ වෙන දියුණුවක් නැහැ. හිතේ වෙන දියුණුවක් ඇති කරගන්න නම් ආශ්වාස ප්‍රශ්වාසයේ ඇතුලේ තියෙන දේවල් දකින්න පුරුදු වෙන්න ඕන. ඒක බොහොම ගැඹුරු දෙයක්. ඉතින් ඒක පුරුදු කරගත්තොත් ඕනෑම දෙයක් ඕනෑ වෙලාවක ඇති වුණොත් හිතට දකින්නේ ඒකයි. ආශ්වාස ප්‍රශ්වාසයේ දකින්න කරුණුමයි අනිත් ඒවාගේ දකින්නේ. ඒ වගේම දැන් මෛත්‍රී සාගත හිතවිල්ලක් හැම වෙලාවෙම දිනු කරනවා නම් ඒක තමයි හිතට නිතර මතුවෙන්නේ. ඉතින් ඔහොම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මොකක් හරි හිතවිල්ලක් හැම වෙලාවෙම අපේ හිතට නගා ගන්නවා නම් ඒ හිතවිල්ල තමයි ඕනෑ වෙලාවක ඉක්මනට මතුවලා එන්නේ. අනිත් තව කෝටි ගණන් හිතවිලි තියෙන්න පුළුවන්. ඒක ඔක්කොම යනවා බෑග්ග්‍රවුන්ඩ් එකට. මේ නිතර පුරුදු කරපු හිත තමයි ඉස්සලා එන්නේ. දැන් මරණාසන්න වෙලාවේදී මේ ඉස්සලා ඉදිරිපත් වෙන මේ කර්මය එක්කෝ ගරුක කර්මයක් වෙන්න පුළුවන්. ගරු කර්ම කියලා කියන්නේ බරපතල කර්මයක්. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙක් මැරීම, බුදුහාරෝගේ ලේ හෙල්ලීම, සංඝ බේද කිරීම
කියන මේ ආනන්තර කර්ම වලින් එකක් වෙන්න පුළුවන්. මොකද ඒවා බරපතලයි. එහෙම නැත්නම් මොකක්ද වෙන්නේ? අර නිතර පුරුදු කරපු කර්මයක්. අපි පංචානන්තරි කර්ම කරලා නැහනේ. නමුත් අපි නිතර කර්ම පුරුදු කරනවා. නිතර හිතුවිලි පුරුදු කරනවා. මේ කර්ම කියලා කියන්නේ හිතුවිලිනේ. කර්ම කියලා කියන්නේ වෙන මොකක් වන්නේ හිතුවිලි. ඒවා අතින් කළත් කටින් කළත් හිතෙන්නේ මතුවෙන්නේ. ඒ නිසා ඒ නිතර පුරුදු කරපු හිත තමයි ඕන් කර්මයක් වෙන්නේ. ඒ වෙච්ච කර්මය තමයි මරණකොට එකපාරට හිතන මතුවෙන්නේ. ඉතින් අපි මේ බොහෝ දෙනෙක් කියනවා මේ දැන් අපි පන්සිල් ගන්නවා. මොනවටද ඔක හැමදාම කියන්නේ? එක සැරයක් ගත්තාම මද අපි පන්සිල් ගන්නවා සිරිතක් වශයෙන්. දේශපාලන රැස්වීම් වලත් පස්සේ පන්සිල් අරන් පටන් ගන්නෙ. ස්ටේජ් එකට ගොඩ වෙච්ච වෙලාවට කියන්නේ බොරු. නමුත් පන්සිල් අරන් පටන් ගන්නෙ. හැම වෙලාවෙම පන්සිල් ගන්නවා. ඉතින් ඕක මිනිස්සුන්ට එපා වෙලා කියන මොනවටද ඕක හැමදාම ගන්න ඕක කිසි වැඩක් තියනවාද කියලා. නමුත් ඒ පන්සිල් පද පහ තේරුමක් ඇතුව හැමදාම කියනවා නම් ඕක තමයි භාවනාව. මම සතුන් මරන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ කියන මොනවද කරන්නේ? මෛත්‍රිය ඇති කරන්නේ. හිතට මෛත්‍රී සාගත හිතවිල්ලක් ඇති කර ගන්නවා. මරණ අවස්ථාවක් ලැබුණා. හිතේ හිතන්නේ මතුවෙන්නේ මම මරන්නේ. මට ඒක කරන්න බෑ. ওই භාවනාව. සතුන් නොමරමි කියන භාවනාව කරනවා. අපි ඔකට පංචශීල සීල් කියලා කියනවා. සීල් කියලා කිව්වට මොනවද මේකෙන් කරන්නේ? හිත පුරුදු කරනවා. මම ඒ වැඩේ කරන්නේ නැහැ කියලා හිත පුරුදු කරනවා. මේ වැඩේ මම කරනවා. මරන්නේ නැහැ. ජීව දාණය දෙනවා. සතාට ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙනවා. ඒක මෛත්‍රියක්නේ. ඒ මෛත්‍රී භාවනාව. ඒකයි මේ හැමදාම අපි පංචශීල ගන්නකොට එහෙම හිතලා පංචශීල ගන්නවා නම් අපි කරන්නේ භාවනාවක්. ඒ නිසා අටසිල් ගන්නවා. පොය දවස් වලට. අටසිල් ගන්න හැම වෙලාවෙම අපි හිතන්නේ ඒ සිල්පදේ තේරුම. හිතලා ඒක කියන්න ඕනේ. එතකොට හිතට ඒ හිතවිල්ල හිතේ තැන්පත් වෙනවා. අන්න ඒක භාවනාවක් වෙනවා. ඕනෑම දෙයක් භාවනාවකට හරවා ගන්න පුළුවන්. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව කියලා බුදුහාරු දේශනා කළේ ඔන්න ওই නිසා. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන හැම පියවරක්ම ක්‍රියාවට දාලා ඒක කරලා තමයි ඒක සම්පූර්ණ මේ පාරමිතාවක් කරන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා practice makes perfect කියලා. නිතර යම් කිසි දෙයක් කරගෙන යනකොට ඒක තමයි අංග සම්පූර්ණ වෙලා මේ පාරමිතාවක් වෙන්නේ. මේ perfect වෙන්නේ. ඉතින් ඒ perfection එක ඒ පාරමිතාව ඇති කර ගැනීමට තමයි මේ අපි නිතර යම් කිසි දෙයක් හොඳ දෙයක් නිතර කරන්නේ. ඒ නිසා පංචශීල නිතර කිව්වයි කියලා කිසි වරදක් නැහැ. අටසිල් නිතර කිව්වයි කියලා කිසි වරදක් නැහැ. මේ මෛත්‍රී කියන හිතවිල්ල නිතර ඇති කරගත්තයි කියලා කිසි වරදක් නැහැ. හොඳ දෙයක් යම් කිසි වෙලාවක කළොත් ඒක හැම වෙලාවෙම නිතර කරන්න කියලා බුදුහාම දේශනා කරනවා. ඉතින් ඒ සූත්‍රය දේශනා කරනවා එහෙම කරලා කොටස් දෙකකට හේතු වෙන්න යොදලා ඕක තමයි හැමදාම භාවනාව. හිතක් ආව හැටි මොන කොටසට දාන්නේ? ඔන්න දැම්මා මේ කොටසට. හොඳ කොටසට ඒක දැම්මා. තාම හිතක් ආවා. ඒක දිහා හොඳට බැලුවා. දානවා අනිත් ගොඩට. මෙම් ගොඩවල් දෙකට දම යනවා. ඉතින් ගිහිල්ලා හරියට අර මේ ගෝපාලයා හරක් එලවන්න වගේ ඒ නරක පැත්තට හිත යන්න දෙන්නේ නැතර හොඳ පැත්තට විතරක් හිත අරන් යනවා. ඔය කතාව සාමාන්‍යයෙන් දැන් ඔය මේ ධර්මයේ විකෘත කරලා කතා කරන මිනිස්සු ඉන්නවානේ. ඕනෑම ධර්ම පදයක් හරවනවා
නරක පැත්තට. ඕකත් හරවන්න පුළුවන් නරක පැත්තට. හරවලා කියන්න පුළුවන් ඇයි බුදුහාරු දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාවනේ. මොනවටද මේ හොඳ විතරක් කරන්නේ. හොඳ විතරක් කිරීමේ අන්තයක් නේ. ඒ ප්‍රේ ටිකක් නරකත් කරන්න ඕන. ඉඳලායිලා නරක පොඩ්ඩක් කරන මධ්‍යම ප්‍රතිපදාව යන්න ඕන. මොනවටද හොඳ විතරක් කරන්නේ කියලා මේ හොඳ නරක පවා දාන්න හදනවා ඒ විදිහට. ඔය මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අද හොඳ ටිකක් කරනවා හෙට නරක ටිකක් කරනවා. ඔහොම කර කර ඒක හරියට මේ මඩෙන් දමලා ගොඩ අරගෙන ආය මඩට දාන්නා වගේ වැඩක් නේ. ඔය මධ්‍යම ප්‍රතිපදාව කියන එකෙන් බුදුහාරෝ බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහ දෙයක් නෙවෙයි. ඔය මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළේ මේ අභිනිෂ්ක්‍රමණය කරලා ගෙවල් මේ පැවිදි වීමට ගිය උදවියට කරපු දේශනාවක්. මොකද ඒගොල්ලෝ හොඳ මේ උතුම් බලාපොරොත්තු ඇතුව මේ වැරදි දේවල් කළා වැරදි මාර්ගයේ ගියා. බලාපොරොත්තු උතුම් දේ කරන්න හිතාගෙන වැරදි මාර්ගයේ ගියා. ඒකෙන් කොට අරගෙන මේ මධ්‍යම ප්‍රතිපදාවට යන උන්වහන්සේ දේශනා කළේ. මේ එහෙම නැතුව හොඳ නරක දෙක මිශ්‍ර කරලා කරන ප්‍රතිපදාවක් නෙවෙයි. ඉතින් මේ බුදුහාරේ මේ ගාථාවේ දේශනා කළේ යම් කිසි හොඳ දෙයක් කළොත් ඒ හොඳ දේ නැවත කරන්න ඕන. කරන්න බැරි නම් ඒක නඩු ගන්නේ හිතන්නවත් ඕන. ඡන්දං ජනේ. එතකොට ඔහොම කරලා බුදුහාරවන්න කියනවා මේ ගී කාලේ මේ හිත නරක හිතවිලි වලින් යන්න නොදී හොඳ හිතවිලි දියුණු කරන යනකොට ඔන්න කුසල් හිතවිලි ඇති වෙලා ඕන් කුසල් හිතවිලි කියන එකේ මම ඉස්සෙල්ලා කිව්වා කුසල් හිතවිලි කියලා කියන්නේම හිත සතුටු වෙන පින් පුණ්‍ය ක්‍රියාවක් කිරීමට ඇති කරගන්න දක්ෂකමයි. පිනක් කිරීමට පින හැටියටම අංග සම්පූර්ණව කර ගැනීමට ඇති කරගන්න දක්ෂකමටයි කුසල කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ මේ කුසල කියන හිතවිලිම දියුණු කළා. කුසල් කියන හිතවිලිම දියුණු කරනකොට මොනවද ඇති වෙන්නේ හිතට? පිනක් නේ. සතුටක්. ඒ සතුට දියුණු කරන ගිහිල්ලා ඕන් එක දවසක් උන්වහන්සේගේ දේශනා කරනවා. එහෙම කරගෙන යනකොට අර අකුසල හිතවිලි සම්පූර්ණයෙන් හිතින් ඈත් වෙලා ඕන් හිත මේ අජත්තං සම්පසාදන තත්ත්වයට ඇතුළේම තන්පත් වෙන ගතියට ආවා. දැන් පිටින් තියෙන කරදර ඔක්කොම දැන් ඉවරයි. හිත ඇතුළේම තන්පත් වුණා. තන්පත් වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ අවස්ථාව හරියට මේ ගෝවියෙක් මේ කුඹුරු හාලා මේ ධාන්‍ය වර්ග ඔක්කොම ගෙනල්ලා අටුකොටු පුරවලා මේ මිනිස්සයා වෙන මේ හරක් ටික අරගෙන යනවා කුඹුරට. දැන් ගෝයන් කපලා අටුකොටු පුරවලා ඔක්කොම ඉවරයි. හරක් ටික අරගෙන යනවා ගෝයන් කුඹුරට. අරගෙන ගිහිල්ලා ඔහෙ අතාරිනවා. අතාරලා මේ මිනිස්සයා ගහක් කරට ගිහිල්ලා අත් දෙකේ ඔළුව තියාගෙන හොඳට දිගහැරලා ගහයට ඉන්නවා. හැබැයි වරින් වර මේ ගොවියා කල්පනා කරනවා දැන් මගේ හරක් ඉන්නේ කොහෙද කියලා. හරක් සම්පූර්ණයෙන් අමතක කළා නෙවෙයි හරක් ඉන්නේ කොහෙද කියලා බලනවා. ඒ වගේ මේ හොඳ හිතවිලි ඇති කරලා ඔන්න හොඳ හිතවිලි මේ වලින් හිත සතුටටපත් වෙලා තන්පත් වෙලා ලොකු සහනයක් සැනසෙල්ලක් ලැබුණාට පස්සේ දැන් ඔන්න වාඩිලා කල්පනා කරනවා මේ දැන් නරක හිතවිලි වලට මොකදලා තියෙන්නේ.
බලනකොට උන්වහන්සේට පේන මගේ නරක හිතුවිලි ඔක්කොම දැන් ඈතට ගිහිල්ලා. මට ඒ වගේ දැන් කරදරයක් නැහැ කියලා හිතනවා. එහෙම හිතලා ඒ හිතවිලි දියුණු කරගෙන තමයි අන්තිමට උන්වහන්සේට පුළුවන් උනේ මේ කෙලස් කියන වර්ගයේ සම්පූර්ණයෙන් හිතින් නැති කරන්න. ඔය පුරුදු කරගෙන ඔය පුරුද්ද දියුණු කරලා තමයි පුළුවන් උනේ බුදු වෙන්න. ඒ නිසා බුදු වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කළා හොඳ හිතවිල්ලක් ඇති වුණොත් ඒ හොඳ හිතවිල්ල හැම වෙලාවෙම වැඩි දියුණු කරගන්න කියලා. වරින් වර හිතලා දියුණු කරගන්න කියලා. එතකොට පින්වත්නි අපි මොන ජීවිතේම කරන්නේ කරපු දේ නැවත නැවත කිරිල්ලනේ. අපේ ජීවිතය ආරම්භ කරන්න එක දවසක් එක දෙයක් කරලා අතහැරපු දෙයක් තියෙනවද කියලා? මොනම දෙයක් වන්න. හැමදාම අපි නැවත නැවත කරනවා. ඒ නැවත කිරිල්ලෙන් තමයි ඒක සම්පූර්ණයෙන් මේ ශක්තිමත් වෙලා අංග සම්පූර්ණ වෙලා ඒකේ මේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කෙලෙස් අපර නැති කරගන්න පුළුවන් ඕක එකපාරට කරන දෙයක් නෙවෙයි. මේ ඉංග්‍රීසියේ ටික කරන දෙයක් කරන්න අපි නිතර පුරුදු කරගන්න ඕනේ. ඕක තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ හොඳ දෙයක්, හොඳ හිතුවිල්ලක්, හොඳ ක්‍රියාවක් නිතර කරලා හිත මේ ඒ හොඳ දෙයට පුරුදු කරවීමයි භාවනාව කියලා කියන්නේ. එතකොට ඒකයි අපි මේ කලේ, ඒකයි මේ කරන්නේ. මේ ඒකයි අපි හැමදාම කළ යුත්තේ. වාඩි වෙන්න ලැබුණොත් වාඩි වෙනවා. වාඩි වෙන්න නොලැබුණොත් හිතගෙන හොඳ හිතවිල්ලක් ඇති කරන්න පුළුවන් නේ. හොඳ හිතවිල්ලක් ඇති කරන්න වාඩි වෙන්න ඕනේ නෑනේ. නිදා ගන්නකොට හොඳ හිතවිල්ලක් ඇති කරගන්න පුළුවන්. කෙනෙක් එක්ක කතා කරනකොට හොඳ හිතවිලි ඇති කරන කතා කරන්න පුළුවන්. කෑම කනකොට හොඳ හිතවිලි ඇති කරන කෑම කන්න පුළුවන්. දැන් මේ භාවනා කරන බොහෝ දෙනෙක් උගන්වන්නේ මේ විශේෂයෙන් බටහිර රටවල් වල මොකක් කර යම් කී දෙයක් කරන නම් ඒ ගැන හිත යොදාගෙන ඒ වැඩේම කරන්න කියලා. කියන ඕක තමයි භාවනාව කියන්නේ. එහෙම නෙවෙයි අපි කරන්නේ. දැන් වාහනය කෙලවනකොට ඒ ගැන හිත තියාගෙන වාහනය එලවන්නේ. ඕක භාවනාවක්ද? මිනිස්සු උදාහරණයකට කියනවා මේ වළම් පිඟන් හොදනකොට වළම් පිඟන් හොදනවා කියලා හිතාගෙන වළම් පිඟන් හොදන්න කියලා. ඕක භාවනාවක්. ඕකත් භාවනාවක්ද? එහෙනම් මේ ෆෝඩ් මෝටර් කම්පැනි අර ෆැක්ටරි වැඩ කරන මිනිස්සු ඒකමනේ කරන්නේ. දැන් ඔය මේ එන හදන මිනිහගේ වැඩේ එන හදන එකමයි. වෙන මොකක්වත් නැහැ. මේ ඒ ස්ක්‍රූප් හදන මිනිහා ඒකමයි කරන්නේ. එතකොට අර මේ ලයිට් එක හදන මිනිහා ඒක කරන්නේ. බොඩි හදන මිනිහා ඒකමයි කරන්නේ. රෝද හදන මිනිහා ඒකමයි කරන්නේ. ඕවා භාවනාවද? ඒව නෙවෙයි භාවනා කියන්නේ. ඒවත් එක්තරා භාවනා මේ මැටීරියල් භාවනාවක්. ඒක භෞතික භාවනාවක්. සංසාරේ දික් කරන භාවනාවක්. මේ භාවනාව කියන එක මේ හිතේ තියෙන අකුසල ධර්ම නැති කරලා කුසල ධර්ම ඇති කිරීමේ ශක්තිය දිනු කර ගැනීම භාවනාව. අකුසල ධර්ම කියලා කියන්නේ හොඳ මේ සන්තෝෂ වෙන්න පුළුවන් ගතිය නැති කිරීමට දිනු කරන හිතවිලි වල තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. කියන්නේ අර සන්තෝෂ වෙන්න, ප්‍රීති වෙන්න, සතුට වෙන්න පුළුවන් හිතවිලි වලට විරුද්ධ දේවල්. අකුසල කියලා කියන්නේ මේ වැරදි පැත්තට යෑමට මේ හිතන හිතවිලි වල තමයි අකුසල ධර්ම කියන්නේ. හොඳ පැත්තට යෑමට පින් කර ගැනීමට සතුට වෙන්න පුළුවන් හිතවිලි ඇති කර ගැනීමට ඇති කර ගන්නා ශක්තිය ස්කිල් එක තමයි කුසල කියලා කියන්නේ. ඒක දිනු කර ගැනීමයි මේ භාවනාවෙන් කරන්නේ. ඒ නිසා වළං හොදන වෙලාවට වළඳ හොදනවා කිය හිතීම භාවනාවක් නෙවෙයි. හැබැයි වළං හොදන වෙලාවට හොඳ හිතවිල්ලක් හිතට ආවොත් ඒ හොඳ හිතවිල්ල හිතේ තියාගෙන වළඳ හොදනවා නම් ඒක භාවනාවක්.
වළං ඕතන වෙලාවට නරක හිතවිල්ලක් හිතට ආවොත් ඒක හිතෙන් නැති කරන්න ඕනෑ කිය හිත වළං හේතුවත් ඒක භාවනාවක්. එතකොට මේ භාවනාව කරන්නේ මොකද්ද? මේ ශරීරයේ යම් දේවල් පුරුදු කිරීම නෙවෙයි. හිත යම් හොඳ දේවල් කිරීමට පුරුදු කිරීමයි. හිත පුරුදු කරනවා කියලා කියන්නේ හිතට ඇතිවෙන හිතුවිලි නියම විදියට සුදුසු විදියට හරි මාර්ගයට යැවීමට කරන උත්සාහයයි. භාවනාව කරන්නේ ඒකයි. ඒ නිසා අද කල්පනා කරගන්න අපි මේ වැඩි මේ ගැඹුරු මේ දර්ශනයක් කතා නොකර භාවනා කළා. භාවනාවෙන් ලබන ප්‍රතිඵල මොනවද කියලා අපි සාකච්ඡා කළා. ඒක එහෙම සාකච්ඡා කරලා ඒ අනුව ක්‍රියා කිරීමට අපි උත්සාහ කරන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඒ අතින් අපි විශාල පිනක් සිද්ධ කරගත්තා. පින කියලා කියන වචනේ මම ඉස්සෙල්ලා කිව්වා සතුට වෙන දැන් මේ ගැන හිතන හැම වෙලාවෙම උන සතුට වෙනවනේ. අද හොඳට භාවනා කළා පොඩ්ඩක් ධර්ම සාකච්ඡා කළා ධර්මයට අහුම්කම් දුන්නා හොඳ දේවල් අපි කිව්වා එයින් අපිට යහපතක් සිදු වෙනවා අපි එහෙම තමයි ජීවත් වෙන්න තියෙන්නේ එහෙම තමයි භාවනා කරන්න තියෙන්නේ කියලා අපි හිතනවා. ওই හිතන හැම වෙලාවෙම සතුටක් ඇති වෙනවා. ඒක තමයි මේ පින කියලා කියන්නේ. ඒ විදිහ පින් රාශියක් සිද්ධ කරගත්තා. මේ පින් මේ ලෝකේ ශාසනය ආරක්ෂා කරන මේ ධර්මයට අහුම්කම් දෙන්න පැමිණිච්ච සියලුම දෙවිවරුන්ට අත්පත් වේවා. ඒ සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වීමෙන් මේ ශාසනය ආරක්ෂා කරත්වා. අපව ආරක්ෂා කරත්වා ලෝකේ ආරක්ෂා කරත්වා කලට වේලාවට වැහි වර්ෂාව ලබා දෙත්වා ලෝකේ ශාස්ත්‍රීය වෙත්වා අප හැම දිනාටම මේ පින් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා පරලොව වශයෙන් නිවන් සම්පත් සාක්ෂාත් වේවා කියලා පින් අනුමෝදන් වෙනවා.